මධ්‍යම රාත්‍රිය මුළු පරිසරයම නිශ්ශබ්දයි. එකපාරටම ඔබේ සුරතල් බල්ලා කිසිම හේතුවක් නැතුව අඳුර දෙස බලාගෙන බුරන්න පටන් ගන්නවා. ඔබ එළියට ගිහින් බැලුවත් එහි කිසිම කෙනෙක් නැහැ. එහෙනම් ඔවුන් මේ පුරන්නේ කාටද? ඔවුන්ට අපිට නොපෙනෙන යමක් පෙනෙනවාද? නැත්නම් මේ පිටුපස ඇති විද්‍යාත්මක රහස කුමක්ද? අද සුභාඩ තුළින් අපි හෙළි කරමු බල්ලන්ගේ මේ අද්භූත හැසිරීම පිටුපස ඇති සත්‍යය. පාරම්පරික විශ්වාසයන්ට අනුව බල්ලන් රැට පුරන්නේ මළගිය ප්‍රාණීන් හෝ අද්භූත බලවේග දැකීමෙන් කියලයි බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ. විද්‍යාත්මකව බැලුවත් බල්ලන්ගේ ඇස් පිහිට ඇති ආකාරය අනුව අඳුරේදී ඔවුන්ගේ පෙනීම මිනිසුන්ට වඩා 5 ගුණයකින් වැඩි. අපිට කළු ගුලියක් වගේ පෙනෙන තැන් ඔවුන්ට ඉතාමත් පැහැදිලිව පෙනෙනවා. එහෙනම් ඇත්තටම ඔවුන් මේ අඳුරේදී දකින්නේ මොනවාද? ඇත්තටම මෙතනදී වෙන්නේ අපේ ඉන්දියන්ට හසු නොවන දේවල් ඔවුන්ට හසු වීමයි. අතිශය සංවේදී ශ්‍රවණය මිනිස් කනට ඇසෙන්නේ නැති ඈතින් එන සතෙකුගේ හඬක් හෝ කුඩා ශබ්දයක් ඔවුන්ට ඉතාමත් තදින් ඇසෙනවා. සුවඳ දැනීමේ හැකියාව රාත්‍රී කාලයේදී සුළඟත් සමග එන ඕනෑම අමුත්තෙකුගේ හෝ සතෙකුගේ සුවඳක් ඔවුන්ට සතපුම් ගණනක් ඈත සිට හඳුනා ගන්න හැකියි. චුම්බක ශ්‍රේෂ්ඨයේ නවතම විද්‍යාත්මක සොයා ගැනීම පවසන්නේ පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රවල සිදුවන සුළු වෙනස්කම් පවා බල්ලන්ට දැනෙන බවයි. ඇතැම් විට බල්ලන් පුරන්නේ බිය නිසා නොව පාළු හෝ තනිකම නිසායි. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී පරිසරය නිශ්ශබ්ද වන විට ඔවුන්ගේ ආරක්ෂක සහජ බුද්ධිය අවදි වෙනවා. තමන්ගේ සීමාවට වෙනස් සතෙක් හෝ ආගන්තුකයෙක් පැමිණ බව දැනුණු සැනින් ඔවුන් අනතුරු ඇඟීමේ සංඥාවක් ලෙස මෙලෙස බිරීම සිදු කරනවා. ඉතින් මේ අද්භූත බිරීම පිටුපස තියෙන්නේ සැබෑ අන්තරායක්ද නැත්නම් ඔවුන්ගේ ඉහළ ඉන්ද්‍රිය ශක්තියක්ද? එක දෙයක් සාතිකයි. ඔබ තනි වී ඇතැයි සිතන වේලාවටත් ඔබේ සුරතලා ඔබට නොපෙනෙන ලෝකයකින් ඔබ ආරක්ෂා කරනවා. ඔබේ බල්ලාත් මිනිස අමුතු විදිහට පුරනවා ඔබ දැක තිබෙනවාද? ඔබේ අත්දැකීම අපිට කමෙන්ට් කරන්න. සෝබා ධර්මයේ මෙවැනි අප්ඩේට්ස් දැනගන්න සෝබාහට සබ්ස්ක්‍රයිබ් කරන්න. ලබන සතියේ මෙවැනි වීඩියෝකින් හමු වෙමු. ස්තුතියි.